පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරණේ මං තවම සොයන්නෙමි ආයුබෝවන් මගේ යාළුවන්ට අපේ සෙනෙහස YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද ඉරිදා දවසක්. ඉරිදා කියන්නේම ඉතින් ගොඩාක් අය එනකල් මග බලාගෙන ඉන්න දවසක්නේ. මාත් ඒ තරමටම ඉරිදාට කැමතියි. මහත්තයාටයි මටයි දෙන්නටම අද නිවාඩු. මහත්තයාගේ ජොබ් එකයි මගේ ඩිග්‍රී එකයි හින්දා අපි දෙන්නට ඉතින් මෙහෙම නිදහස් දවස් නිදහසේ ගත කරන්න හම්බෙන්නේ හරියම කලාතුරකින්. උදේ වරුව නම් ඉක්මනට ගෙවිලා ගියා. හරියම ලෝභයි. පොඩි වැඩ ටිකකුත් තිබුණා. වැඩි මහන්සියක් නැතුව හිමින් ඒ ටිකත් කරගත්තා. දැන් වෙලාව හවස 3:00යි. තේ එකකුත් පීලා එහෙම අපි දෙන්න මේ හදන්නේ අද නිවාඩු දවසේ පොඩ්ඩක් වෙනසක් කරන්න. කටුනායක එයාපෝට් එකේ පිටිපස්ස පැත්ත ෆ්ලයිට් එකක් උඩට නගන විදිහ මෙතෙන්ට හරිය පැහැදිලිව පේනවා. බලන්නකො ඉතින් මේගොල්ලෝ මේ වාහන නවත්තගෙන හිටගෙන ඉන්නේ ඇයි කියලා. ඔයාලා දන්නවද? වයස් ભેදයක් නැතුව මේගොල්ලෝ මේ ඉන්නේ ප්ලේන් බලන්න. එහෙම තමයි ඉතින් නේද? ප්ලේන් එකක් යද්දි අපිට උනත් තාමත් ආස දිහා බැලෙනවනේ. නිවාඩු දවසට අපි උදේට නැගිටිද්දි ටිකක් පරක්කු වෙනවා. ඒ හින්දා උදේට කෑම කද්දි හොඳටම දවල් වුණා. ඔයා නම්මනම් කඩචොරුවෙමත් කෑවා. හවස තේ එක බිව්වට පස්සේ අපි මේ දවල්ට කාලත් නෙමෙයි ඉන්නේ. ඒත් ඉතින් මහත්තයා ඇහුවොත් මොන හරි කන්නත් එක්කම චුට්ටක් එළියට යමුද කියලා. වයිෆ් කෙනෙක්ට ඉතින් ඊටත් වඩා දෙයක් තියනවාද මං අහන්නේ. බලන්නකො ඉතින් වෙච්ච දේ නොහිතපු විදිහකට ලැස්සකුත් පටන් ගත්තා. අනේ මේ වැහිදෙන්නේ අපිට මේ අර ජාඩියකට ගිහින් කෑම පොඩ්ඩක් ගන්න ඕනේ. පොඩ්ඩක් අපිට පොඩි chance එකක් දෙනවද? හරි ඉතින් මේ කිරිබත් චුට්ටක් කාලා විතරයි අපි ඉන්නේ. මේ පේනවනේ මේ ගහක් යට වෙලා. අපි දැන් මේ යන්නේ එයාපෝට් එක ඉස්සරහින්. බලන්නකො ඉතින් මේ පාර දෙපැත්තේ ලස්සන. ගොඩක් අයට අගයක් නැති වුණාට අපේ ලංකාවත් හරිම ලස්සන රටක්. මං නම් මාරම සතුටින් තමයි යන්නේ. මේ විදිහට අපි ආදරය කරන අයත් එක්ක නිදහසේ ගෙවිලා යන සුන්දර දවස් පැය එක තප්පරයක්වත් අපිට ආපහු ගන්න බෑනේ.
ඒ හින්දා ඉතින් මං නම් උත්සාහ කරන්නේ මට පුළුවන් උපරිම විදියට මේ වගේ දවස් ලස්සනට සතුටින් ගෙවන්න. අන්න අර ඈත පේන සිග්නල් ලයිට් එළිය මෙන්ෂන් කරලා තමයි ප්ලේන් එකක් බාන්නේ. මේ පැත්තෙන් තමයි වෙන රටවල් වල ඉඳන් ලංකාවට එන ප්ලේන් හොඳටම පේන්නේ. ලයිට් ඔන් කරලා තිබ්බ හින්දා අපිත් ඉතින් විනාඩි 10ක් විතර හිටියා ප්ලේන් එකක් බලන්න. ඒත් ඉතින් අපිට බලා ගන්න හම්බුනේ නෑ. හරියටම වෙලාවක් දන්නෙත් නැති හින්දායි අපිට බඩගිනි හින්දායි අපි ප්ලේන් බලන වැඩේ වෙන දවසකට කල් දැම්මා. අපි ජාඩියකටත් ආවා. මේ කඩේට අපි දෙන්න ඉන්නේ අද ඊයේ නෙමෙයි. අපි යාළු වෙලා ඉන්න කාලේ ඉඳලම මේකට එනවා. ජාඩියක කියන්නේ අපේ ජාතික ලයිස්තුවේ උඩින්ම තියෙන කෑම කඩයක්. මම මේ කඩේට මාරම ආසයි. මේක නිකන් කිව්වොත් හරිම ඇන්ටික් මොඩල් එකේ තියෙන්නේ. ඔයාලත් බලන්නකෝ. අපි දෙන්න ඉතින් පරණ මතකයන් මතක් කරන ගමන් කියව කෑමත් කෑවා. කෑමත් හරියම රසට තිබුණා. අපි දෙන්න කතා වෙලා ආවේ බීච් එක පැත්තේ පොඩි රවුමක් යන්න. ඒත් ඉතින් වැස්ස හින්දා යන්න බෑනේ. අපි එහෙමම අපේ අම්මලාගේ ගෙදර ආවා. අපේ ගෙදරත් ඉතින් ඉරිදා තමයි හැමෝම ඉන්න දවස. අපේ අම්මා ඉතින් ඉරිදට රසට උයනවා. එක එක කෑම ජාති හදනවා. අපි මේ කන්නේ අපේ නංගි හදපු කප් කේක් එකක්. ලස්සනයි වගේම මාර රහයි. රෑටත් කෑම කාලා එහෙම අපි මොකද්ද දන්නවද මේ කරන්නේ? කට්ටියත් එක්කම එකතු වෙලා කාඩ් සෙල්ලම් කරන්නයි යන්නේ. මෙයාගේ නම් ඉතින් ආසම වැඩේ තමයි ඔය කරන්නේ. අද දවස නම් ලස්සන දවසක්. ඒත් ඉතින් හරියම ඉක්මනට ගෙවිලා ගියා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.